ලැජ්ජාව ගෑවිලා නෑනේ. විජාව කොල්ල දාන්නේ. වංචාව තමයි කරන්නේ. It's Fiona. Thank you. මට ඒක අමුතුකුණා. And thank you everybody. මට support එකක් දුන්නාට. ආදරේ ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම මේ කියන්නේ සින්දුවට ආදරේ කරනවා ඒක රස විඳිනවා කියලා. ඉතින් ඒ ආදරේට මම සාරට ගොඩක් ආදරේ. Okay. හොඳයි පොල්සන් ආලා දෙන්න මියුනාගේ කියලා ඉතින් හැමෝම ඒ සින්දුව ගැන කතා කරනවා. Your comeback as a rapper is නේද? මගේ ජීවිතේ කියන රංගනයක් හා නර්තනය ඉඳි කතරින් නැහැ කවදා. හොඳයි මම හම්බ වෙන්නේ විශේෂයෙන්ම අවුරුදු කුමරියන් තරගයක. ඔයාව මම මේ මයික් එක අල්ලලා ඇති ගණන් කරන්න බැරි තරම් නියුණට. ඇත්තටම අකිමයි පුතන හම්බෙලාද කියනවනේ එදා ඉඳන් මගේ ළඟ හිටියා. එදා ඉඳන් මට ආදරේ මේ ඇස් එකකින් මට පේනවා. ඉතින් අදලත් ඉන්නවා ඒ වගේ මට හයිය කියලා ගොඩක් ස්තුතියි. No problem. ඉතින් දැන් විශේෂයෙන්ම තරංග හරිෂ් කුමාරගේ ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මම දන්නවා ඔයාලට පොඩි තරංග කොරියෝග්‍රාෆර්කින් උදව් කරලා තියෙනවා. තරංග අය කියන්නේ ඇත්තටම මම ෆීල් එකට ඉන්න කලින් දෙලින්දරි කියන්නේ මාර විදිහට යා මේ ෆීල් එක පුරේ හරිම දක්ෂතාවයක ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මම දකින ආටිස්ට්ලාට කරන හැම කොරියෝග්‍රාෆි එකක්ම පර්ෆෙක්ට්. Yes. Movement එතකොට දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ නියෝනා කියන්නේ බෙලි ඩාන්සර් කෙනෙක්. ඉතින් බෙලි ඩාන්සර් කෙනෙක්ට ට්‍රේන් කරන්න පුළුවන් ලංකාවේ කොරියෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවනම් ඒ තරංග අයියා. මොකද යාට එච්චර ඒ බෙලි ඩාන්සින් ආර්ට් එක තව ආටිස්ට් කෙනෙක්ට ට්‍රේන් කරන්න පුළුවන්. ඔයාලට ලස්සන නර්තනයක් තියෙනවද බලන්න තරංග අයියත් එක්ක. We are waiting. Stay tuned. ඉතින් තරංග හර්ෂ් කුමාරට ලොකුවත් පොල්සන් ආදරයක් දෙන්න අපේ ආදරණීය ගුරුතුමා තරංග සර් ඒ වගේම තරංග ඩාන්ස් අකාදමියට we will welcome you warmly Miona. Thank you darling. Hi ප්‍රශ්නය ලැජ්ජාව ගෑවිලා නෑනේ. විජාව කොල්ල දාන්නේ. වංචාව තමයි කරන්නේ. It's Fiona. Thank you. මට ඒක අමුතුකුණා. And thank you everybody. මට support එකක් දුන්නාට. ආදරේ ඔයාලා හැමෝටම මම හිතනවා ඔයාලා හැමෝම මේ කියන්නේ සින්දුවට ආදරේ කරනවා ඒක රස විඳිනවා කියලා. ඉතින් ඒ ආදරේට මම සාරට ගොඩක් ආදරේ. Okay. හොඳයි පොල්සන් ආලා දෙන්න මියුනාගේ කියලා ඉතින් හැමෝම ඒ සින්දුව ගැන කතා කරනවා. Your comeback as a rapper is නේද? මගේ ජීවිතේ කියන රංගනයක් හා නර්තනය ඉඳි කතරින් නැහැ කවදා. හොඳයි මම හම්බ වෙන්නේ විශේෂයෙන්ම අවුරුදු කුමරියන් තරගයක. ඔයාව මම මේ මයික් එක අල්ලලා ඇති ගණන් කරන්න බැරි තරම් නියුණට. ඇත්තටම අකිමයි පුතන හම්බෙලාද කියනවනේ එදා ඉඳන් මගේ ළඟ හිටියා. එදා ඉඳන් මට ආදරේ මේ ඇස් එකකින් මට පේනවා. ඉතින් අදලත් ඉන්නවා ඒ වගේ මට හයිය කියලා ගොඩක් ස්තුතියි. No problem. ඉතින් දැන් විශේෂයෙන්ම තරංග හරිෂ් කුමාරගේ ඔයාලට මොනවද කියන්න තියෙන්නේ? මම දන්නවා ඔයාලට පොඩි තරංග කොරියෝග්‍රාෆර්කින් උදව් කරලා තියෙනවා. තරංග අය කියන්නේ ඇත්තටම මම ෆීල් එකට ඉන්න කලින් දෙලින්දරි කියන්නේ මාර විදිහට යා මේ ෆීල් එක පුරේ හරිම දක්ෂතාවයක ඉන්නවා. ඉතින් ඒ විතරක් නෙමෙයි මම දකින ආටිස්ට්ලාට කරන හැම කොරියෝග්‍රාෆි එකක්ම පර්ෆෙක්ට්. Yes. Movement එතකොට දැන් සාමාන්‍යයෙන් මම කියන්නේ නියෝනා කියන්නේ බෙලි ඩාන්සර් කෙනෙක්. ඉතින් බෙලි ඩාන්සර් කෙනෙක්ට ට්‍රේන් කරන්න පුළුවන් ලංකාවේ කොරියෝග්‍රාෆර් කෙනෙක් ඉන්නවනම් ඒ තරංග අයියා. මොකද යාට එච්චර ඒ බෙලි ඩාන්සින් ආර්ට් එක තව ආටිස්ට් කෙනෙක්ට ට්‍රේන් කරන්න පුළුවන්. ඔයාලට ලස්සන නර්තනයක් තියෙනවද බලන්න තරංග අයියත් එක්ක. We are waiting. Stay tuned. ඉතින් තරංග හර්ෂ් කුමාරට ලොකුවත් පොල්සන් ආදරයක් දෙන්න අපේ ආදරණීය ගුරුතුමා තරංග සර් ඒ වගේම තරංග ඩාන්ස් අකාදමියට we will welcome you warmly Miona. Thank you darling.